ආයුබෝවන් ඔයාලා හැමෝටම SL ෆෑන්ෆෙයා අපේ YouTube channel එකට ඔයාලව අදත් සුපුරුදු පරිදි සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට ගෙනාවා 2025 අලුතින්ම රිලීස් වුණ ත්‍රිලර් මූවී එකක්. මේකේ නම තමයි ඒළුමලේ. මේ කතාවේ රේවතී සහ හරිෂ් කියලා ආදරය කරන කපල් එකක් ඉන්නවා. මේ දෙන්නගේ ආදර සම්බන්ධයට රේවතීගේ ගෙදරින් අකමැති වුණ නිසා මේ දෙන්න තීරණය කරනවා පැනලා ගිහින් කසාද බඳින්න. ඒත් එදා දවසේ හරිෂ්ට හිතුවේ නැති කරදරයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් හරිෂ්ගෙත් රේවතීගේ ජීවිතවලට මොන වගේ බලපෑමක් ඇති වෙයිද? අන්න ඒ ගැන දැනගන්න කලින් ඔයාලට මතක් කරන්න ඕන අපේ channel එක තාම subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා තවත් වීඩියෝස් බලන්න දිගටම එකතු වෙලා ඉන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් අපි බලමු මේ මූවී එකේ මොකද සිද්ධ වෙන්නේ කියලා. කතාව පටන් ගන්නේ 2004 ඔක්තෝබර් 18 වෙනිදා දවසෙන්. මේ කතාවේ හරිෂ් කියලා පුද්ගලයෙක් ඉන්නවා. හරිෂ් ඩ්‍රයිවර් කෙනෙක්. ඉතින් හරිෂ් එක්තරා පවුලක් සමග හය එකක් යන ගමන් ඉන්නේ. ඒත් හරිෂ් ටිකක් කලබලෙන් කාට හරි කෝල් කරනවා. ඒත් ෆෝන් එක වැඩ කරන්නේ නැහැ. හරිෂ්ට අවශ්‍ය වෙලා තියෙනවා හවස් වෙද්දී මයිසූර් කියන ප්‍රදේශයට යන්න. ඒත් තමන් එක්ක ආපු ෆැමිලි එක අදාළ ස්ථානෙට දානකම් හරිෂ්ට යන්න විදියක් නැහැ. ඊට පස්සේ මේ අය කෑම කන්න රෙස්ටුරන්ට් එකකට යනවා. එතනදී හරිෂ්ගේ ෆෝන් එකේ බැටරි ලෝ නිසා හරිෂ් රෙස්ටුරන්ට් එකෙන් ෆෝන් එක charge කරගන්නවා. මේ අතරේ STF එකෙන් තමිල්නාඩුවේ කැලෑ ප්‍රදේශයක අවි ආයුධ ජාවාරම් කරන කල්ලියක් අල්ලගන්න මෙහෙයුමක් ක්‍රියාත්මක කරන ගමන් ඉන්නවා. ඒත් මේ දවස්වල උත්සව කාලේ නිසා සාමාන්‍ය මිනිස්සු ඒ අවට ගැවසෙන ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. ඒ නිසා මේ මෙහෙයුමට පොඩි රිස්ක් එකක් ඇති වෙලා තියෙනවා. ඊළඟට එක්තරා ගෙදරක මංගල උත්සවයක් පවත්වන්න හැමදේම සූදානම් කරනවා. ඒ වෙලාවේ ෂන්මුගම් කියන පුද්ගලයාට දැනගන්න ලැබෙනවා තමන්ගේ නංගි රේවති අතුරුදහන් වෙලා කියලා. අන්න ඒ වෙලාවෙම හරිෂ් රෙස්ටුරන්ට් එක ළඟ තියෙන ෆෝන් බූත් එකෙන් රේවතිගේ යාළුවා ශලිනිට කෝල් කරනවා. හරිෂ්ගෙත් රේවතීගෙත් අතරේ ආදර සම්බන්ධයක් තියෙනවා. ඒ ගැන දැනගත්ත රේවතීගේ අයියා ඒ සම්බන්ධයට අකමැති වෙලා රේවතීව වෙනත් කෙනෙක්ට කසාද බඳවන්න සූදානම් වෙනවා. ඉතින් රේවතීගේ ෆෝන් එකත් වැඩ නැති නිසා ශලිනි හරහා රේවතී ගැන විස්තරයක් දැනගන්න හරිෂ් try කරනවා. ශලිනි කියනවා රේවති අයියා හොයලා දීපු මනමාලයට කැමති වෙලා බව දැනගන්න ලැබුණා. ඒ නිසා රේවතීව අමතක කරන්න කියලා. ඒත් හරිෂ් ඒකට කැමති වෙන්නේ නැහැ. අන්න ඒ වෙලාවේ ශලිනිගේ අම්මා ශලිනි ඉන්න තැනට එනවා. ශලිනි හරිෂ් එක්ක කතා කරන බව දැනගත්ත ශලිනිගේ අම්මා ශලිනිට බනිනවා රේවතීගේ කසාද වෙනකන් ශලිනිට කොහෙවත් යන්න දෙන්නේ නැහැ කියලා. හරිෂ් ශලිනි එක්ක කෝල් එකේ ඉන්න අතරේ රේවතී හරිෂ්ගේ ෆෝන් එකට කෝල් ගන්නවා. ඒත් හරිෂ් ඒක දන්නේ නැහැ. ශලිනි එක්ක කතා කරලා ආපහු ෆෝන් එක ගන්නාව හරිෂ් දකිනවා රේවතී කෝල් අරන් තියෙනවා කියලා. හරිෂ් ආපහු රේවතීට කෝල් එකක් ගන්නවා. ඒත් ෆෝන් එක වැඩ කරන්නේ නැහැ. මේ අතරේ රේවතී පැනලා ගිහින් කියලා හිතන රේවතීගේ පවුලේ අය කලබලයෙන් ඉන්නවා හෙට දවසේ රේවතීගේ කසාද කරන්න හැමදේම ප්ලෑන් කරලා තියෙද්දි රේවතී මේ වගේ දෙයක් කරාට රේවතීව ඕනවට වඩා විශ්වාස කරන එකට තාත්තා ෂන්මුගම්ට බනිනවා. අන්නේ වෙලාවේ රේවතී එනවා කාමරේට. රේවතී කොහෙද ගියේ කියලා අම්මා ඇහුවම රේවතී කියනවා තමන්ගේ බ්ලවුස් එක හදාගන්නයි ගියේ කියලා. ඉතින් රේවතී ඉන්න නිසා හැමෝගෙම හිතේ තිබ්බ බර නිදහස් වෙනවා. ඔන්න ඉතින් ආයෙමත් ගමන පටන් ගත්ත හරිෂ්ට රේවතීගෙන් කෝල් එකක් එනවා. ඉක්මනින් වාහනේ නතර කරපු හරිෂ් ඒ ප්‍රදේශයේ සිග්නල් මදි නිසා සිග්නල් තියෙන තැනකට ගිහින් රේවතී එක්ක කතා කරනවා. ඉතින් මේ දෙන්නට රේවතීගේ ගෙදරින් කැමති නැති නිසා මේ දෙන්න තීරණය කරනවා පැනලා යන්න. ඒ නිසා රේවතී අද රෑ ගෙදරින් යන්න තීරණය කරනවා. පොහොසත් පවුලක ඉපදුණු රේවතී හැමදේම අත්හැරලා හරිෂ්ව තෝරගන්නවා. ඉතින් හරිෂ් පොරොන්දු වෙනවා රේවතීව හොඳින් බලා ගන්නවා කියලා. ඔන්න ඉතින් ඉඩක් ලැබුණ ගමන් රේවතී ගෙදරින් හොරාට එනවා. මයිසූරු වලදී මුණ ගැහෙන්න තමයි මේ දෙන්න කතා කරගෙන තියෙන්නේ. ඒ නිසා රේවතී මයිසූරු වලට යන බස් එකක් හොයනකොට දැනගන්න ලැබෙනවා මයිසූරු වලට තියෙන අන්තිම බස් එකත් පැය භාගයකට කලින් ගිහින් කියලා. ඒ වෙලාවෙම රේවතී හරිෂ්ට කෝල් කරලා ඒ ගැන කිව්වම දැනට තියෙන මහදේශ්වරා වලට තියෙන බස් එකේ නගින්න කියලා හරිෂ් කියනවා. හරිෂ් ප්ලෑන් කරන්නේ තමන් එක්ක ආපු අයව මයිසූරු වලින් බැස්සුව ගමන්ම රේවතී ඉන්න තැනට යන්න. අන්න ඒ වෙලාවේ හරිෂ්ගේ අතින් ඇක්සිඩන්ට් එකක් වෙනවා.
වාහනේ ලේ ගෑවිලා තියෙනවා දැකලා බය වුණ හරිෂ් වාහනෙන් එළියට ඇවිත් බලනකොට ඌරෙක් තමයි හැප්පිලා තියෙන්නේ කියලා දකිනවා. ඒ නිසා හරිෂ්ගේ බය නැති වෙනවා. ඊට පස්සේ හරිෂ් මයිසූරු වලට ඇවිත් තමන් එක්ක ආවායව දාලා යන්න හදනකොට කාව්‍යා කියන තරුණිය හරිෂ්ට කැමති බව කියනවා. කාව්‍ය මේ ගමනේ එන අතරතුර හරිෂ් දිහාම බලන් ආවත් හරිෂ් නිකමටවත් කාව්‍ය දිහා බැලුවේ නෑ. ඉතින් හරිෂ් කාව්‍යයට පැහැදිලි කරනවා තමන් රේවතීට වගේම රේවතීත් තමන්ට කොච්චර ආදරය කරනවද කියලා. තමන්ගේ කියලා කිසිම කෙනෙක් නැතුව අනාථයෙක් විදියට හැදුන වැඩුණු හරිෂ්ගේ ජීවිතේ එළිය කරේ රේවතී. ඒ නිසා හරිෂ්ගේ හිතේ ඉන්නේ රේවතීම විතරයි. ඒ හැම දෙයකින්ම කාව්‍යයට තේරෙනවා හරිෂ්ව තමන්ට ලබා ගන්න පුළුවන් කෙනෙක් නෙවෙයි කියලා. ඒ නිසා කාව්‍යා හරිෂ් යන්න කලින් මේ දෙන්නටම සුබ පතනවා. මේ අතරේ CID එකෙන් අවියායුධ ජාවාරම ගැන හොයාගත්ත තොරතුරු සාකච්ඡා කරනවා. මේ අය හොයාගෙන තියෙනවා මේ ජාවාරම සිද්ධ වෙන්නේ තමිල්නාඩුවල කැලෑ ප්‍රදේශයක් හරහා කියලා. ඒ නිසා CID එකෙන් තමිල්නාඩු සහ කේරලා ඉඳලා එන හැම වාහනයක්ම චෙක් කරන්න නිලධාරීන් යොදවන්න තීරණය කරනවා. ඔන්නේ වෙලාවේ රේවතී යන බස් එකට එක්තරා පුද්ගලයන් දෙන්නෙක් බඩු මල්ලකුත් අරගෙන නගිනවා. ඒ දෙන්නකින් එක්කෙනෙක් වාඩි වෙන්නේ රේවතී ඉන්න ෂීට් එකට පිටිපස්සේ ෂීට් එකෙන්. අන්න ඒ වෙලාවේ හරිෂ් රේවතීට කෝල් කරනවා. ඉතින් තවත් පැය දෙකකින් විතර රේවතීව මුණ ගැහෙන්න පුළුවන් බව හරිෂ් රේවතීට කියනවා. ඊට පස්සේ හරිෂ් පිරිසිදු වෙලා දෙවියන්ට වැඳලා රේවතීව ගන්න යන්න පිටත් වෙනවා. ඒ වෙලාවේ රේවතී යන බස් එක චෙක් පොයින්ට් එකක් ළඟ නතර කරනවා. නිලධාරීන් බස් එක චෙක් කරන්න එනකොට මගදී නැග්ග පුද්ගලයන් දෙන්න ටිකක් බය වෙනවා. මේ වෙලාවේ බස් එකේ කන්ඩක්ටර් චෙක් පෝස්ට් එකේ ඉන්න නිලධාරියට පොඩි පගාවක් දෙනවා යන්න පරක්කු වෙන නිසා. ඉතින් බස් එක ඇතුළේ චෙක් කරන නිලධාරියා රේවතීට පිටිපස්සේ ඉන්න පුද්ගලයා ළඟ තියෙන බෑග් එක ඇදලා බලන්න හදනකොට චෙක් පෝස්ට් එකේ ඉන්න නිලධාරියා මේ නිලධාරියට එන්න කියනවා බස් එක යවන්න. බස් එක ආපහු පිටත් වෙනවත් එක්කම චෙක් පෝස්ට් එකට රෙඩ් ඇලර්ට් එකක් ලැබෙනවා. ආයුධ වනාන්තරය හරහා හුවමාරු වෙන බව CID එකෙන් හොයාගෙන තියෙනවා. ඒ නිසා වාහන හොඳින් පරීක්ෂා කරන්න කියලා. ඔන්න මේ අතරේ හරිෂ් යන අතරමඟදී චෙක් පෝස්ට් එකක වාහන පරීක්ෂා කරනවා දැකලා හරිෂ් කලබල වෙනවා වෙලාවට රේවතී ඉන්න තැනට යන්න බැරි වෙයි කියලා. කොහොම හරි හරිෂ්ගේ වාහනේ චෙක් කරපු නිලධාරියා අදාළ ඩොකියුමන්ට්ස් ඔක්කොම හරි නිසා හරිෂ්ට යන්න කියනවා. හරිෂ් වාහනේ ස්ටාර්ට් කරන්න යන්න හදනකොට මේ නිලධාරියා හරිෂ්ව නවත්තලා වාහනේ තියෙන ලේ පැල්ලම ගැන අහනවා. හරිෂ් කියනවා මගදී ඌරෙක් හැප්පුණා කියලා. ඒත් ඒක පිළිගත්තේ නැති මේ නිලධාරියා හිතන්නේ මේක හිට් ඇන්ඩ් රන් කේස් එකක් කියලා. එතන හිටිය ජ්‍යෙෂ්ඨ නිලධාරියා හරිෂ්ව නවත්තගත්ත නිලධාරියට කියනවා ඌරෙක් හැප්පිලා කියලා හරිෂ් කියන නිසා ට්‍රැෆික් එක වැඩි කරන්නේ නැතුව හරිෂ්ව යවන්න කියලා. එතකොට හරිෂ්ව නවත්තගත්ත නිලධාරියා කියනවා හරිෂ් ඌරෙක්ව හැප්පුවනම් වනජීවී පනතට අනුව හරිෂ් හිරේ යන්න ඕන කියලා. ඒ වගේම හරිෂ් අපරාධකාරයෙක් නම් පොලිසියටත් ඒක ප්‍රශ්නයක් වෙන බව හරිෂ්ව නවත්තගත්ත නිලධාරියා කිව්වම ජ්‍යෙෂ්ඨ නිලධාරියා එතනින් යනවා තමන්ට ප්‍රශ්නයක් නොවන විදියට මේ ප්‍රශ්නේ විසඳන්න කියලා. ඒ නිසා හරිෂ්ව නවත්තගත්ත නිලධාරියා හරිෂ්ට කියනවා පොලිස් ස්ටේෂන් එකට ගිහින් ස්ටේට්මන්ට් එකක් දීලා යන්න කියලා. හරිෂ්ට කොච්චර හදිසි වුණත් මේ නිලධාරියගෙන් ගැලවීමක් නැති නිසා හරිෂ් මේ නිලධාරිය එක්ක පොලිස් ස්ටේෂන් එකට යනවා. මේ අතරේ රේවතී පැනලා ගිහින් බව දැනගත්ත රේවතීගේ පවුලේ අය කේන්තියෙන් ඉන්නේ හෙට රේවතීගේ කසාදෙ නිසා. ඒ වගේම රේවතී බඳින්න හිටිය මනමාලයත් රේවතීට බනිනවා. රේවතී ගැන වැරදි විදියට කතා කරනවට අකමැති වුණ ෂන්මුගම් හැමෝටම කියනවා නංගිව තමන් හොයාගන්නවා. ඒත් කවුරුවත් නංගි ගැන වැරදි විදියට කතා කරනවට තමන් කැමති නෑ කියලා. හරිෂ් ජීවත් වන ප්‍රදේශය මයිසූරු කියලා දන්න ෂන්මුගම් රේවතීව හොයන්න මයිසූරු වලට යන්න පිටත් වෙනවා. ඔන්න ඉතින් හරිෂ් පොලිසියට ගියාට පස්සේ දැනගන්න ලැබෙනවා ස්ටේට්මන්ට් එක ගන්න නිලධාරිය එනකම් තමන්ට ඉන්න සිද්ධ වෙනවා කියලා. ඒත් තමන්ට යන්න හදිසි කියලා හරිෂ් කිව්වම හරිෂ් එක්ක ආව නිලධාරියා හරිෂ්ගේ වාහනේ යතුරත් ඉල්ල ගන්නවා. ඒ නිසා හරිෂ්ට ටිකක් වෙලා ඉන්න සිද්ධ වෙනවා. ඒ වෙලාවේ ඉන්ස්පෙක්ටර් වෙන්කටේෂ් මාධ්‍යවේදියෙක්ට පහර දෙන ගමන් ඉන්නේ. මේ පුද්ගලයා පොලිසියේ වැරදි ගැන ලියපු නිවුස් එකක් නිසායි වෙන්කටේෂ් මේ පුද්ගලයාට පහර දෙන්නේ. එතනට හරිෂ් එක්ක ආව නිලධාරිය ගිය නිසා මාධ්‍යවේදියට පහර දෙන වැඩේ ඒ නිලධාරියට බාර දීලා වෙන්කටේෂ් එළියට යනවා.
ඒ වෙලාවේ පොලිසියටත් ඇමතුමක් ලැබෙනවා ආයුධ ජාවාරම ගැන. ඔන්න ඒ අතරේ රේවතී යන බස් එක කෑමට කඩයක් ළඟ නතර කරනවා. ඒ වෙලාවේ රේවතී හරිෂ්ට කෝල් කරනවා තමන් ඉන්නේ කොහෙද කියලා කියන්න. හරිෂ් තමන්ගේ ස්ටේට්මන්ට් එක දීලා සයින් කරන්න හදනකොට තමයි රේවතී කතා කරන්නේ. රේවතී එක්ක කතා කරන්න හරිෂ් එළියට ගියාට පස්සේ පොලිස් නිලධාරීන් කලබල වෙලා ඇතුළට දුවලා යනවා. රේවතී යන බස් එක අන්තිම නැවතුමට යන්න කලින් තමන් එන බව රේවතීට කිව්ව හරිෂ් ආයෙමත් පොලිසිය ඇතුළට යනවා සයින් කරන්න. ඒත් කවුරුවත් පේන්නේ නැති නිසා හරිෂ් ඇතුළට යනකොට හරිෂ්ට දකින්න ලැබෙනවා පොලිස් ප්‍රහාර වලින් මිය ගිය මාධ්‍යවේදියව. හරිෂ් එතනට ඇවිත් කියලා දැක්ක වෙන්කටේෂ් හරිෂ් මෙතන මොකද කරන්න කියලා ඇහුවම මහදේවප්පන් කියන නිලධාරියා හරිෂ්ව එක්කන් යනවා හරිෂ් ආවේ ස්ටේට්මන්ට් එකක් දෙන්න කියලා. ඒත් හරිෂ්ට පොලිස් ස්ටේෂන් එකෙන් යන්න බැරි වෙනවා වෙන්කටේෂ්ගේ නියෝගයට අනුව පොලිස් ස්ටේෂන් එකට කාටවත්ම එන්න බැරි විදියට ලොක් කරපු නිසා. හරිෂ් එක්ක ආව නිලධාරියා විශ්වාසයෙන්ම කියනවා තමන්ට එකපාරක්වත් ගහන්න ලැබුණේ නෑ. වෙන්කටේෂ් ගිය ගමන්ම වගේ තමයි මැරුණේ කියලා. කොහොමුණත් මේ කේස් එක සීනියර් ඔෆිසර්ස්ලා දැනගත්තොත් ජොබ් එක පවා නැති වෙන්න පුළුවන් බව මහදේවප්පන් කියනවා. ඒ ගැන කල්පනා කරපු වෙන්කටේෂ් හිතනවා සිද්ධ වුණු දේ කාටවත් දැනගන්න බැරි වෙන්න මලසිරුර විනාශ කරන්න ප්ලෑන් එකක් ගහන්න ඕන කියලා. මේ අතරේ බස් එකේ යන රේවතීගේ කකුලේ පිටිපස්සේ ඉන්න කෙනාගේ බෑග් එකේ තිබුණ දෙයක් කකුලේ වදිනවා. කකුල පරීක්ෂා කරපු රේවතී දකිනවා කකුලේ ලේ ගෑවිලා තියෙනවා. තමන්ගේ කකුලේ මොකක්ද වැදුනේ කියලා බලපු රේවතී දකිනවා ඒක තුවක්කුවක් කියලා. ඒකට බය වුණ රේවතී හරිෂ්ට කෝල් එකක් ගන්නවා. අන්නේ සද්දය ඇහිලා වෙන්කටේෂ් නිලධාරියෙක්ට කියනවා හරිෂ්ගේ ෆෝන් එක ගන්න කියලා. හරිෂ්ව එක්කන් ආවේ ඇයි කියලා වෙන්කටේෂ් ඇහුවම හරිෂ් එක්ක ආව නිලධාරිය කියනවා හිට් ඇන්ඩ් රන් කේස් එකක් කියලා. ඒත් වෙන්කටේෂ්ට ඇහෙනවා තමන් කිසිම වැරැද්දක් කරලා නැති බව හරිෂ් කියනවා. අන්නේ වෙලාවේ වෙන්කටේෂ්ට අදහසක් එනවා මාධ්‍යවේදියගේ මරණය ඇක්සිඩන්ට් එකක් විදියට පෙන්නමු කියලා. ඒත් වෙන්කටේෂ් යෝජනා කරන්නේ මලසිරුර රේල් පාරකට ගිහින් දාලා ඇක්සිඩන්ට් එකක් හරි සුසයිඩ් එකක් හරි විදියට පෙන්නමු කියලා. ඔන්න ඉතින් තවත් විනාඩි 20කින් ට්‍රේන් එකක් එන බව හොයාගත්තත් පොලිස් වාහනේ ඩියුටි වලට අරන් ගිහින් නිසා වෙන්කටේෂ් තීරණය කරනවා හරිෂ්ගේ වාහනේ යන්න. ඒ ගැන දැනගත්ත හරිෂ් ඒකට කැමති වෙන්නේ නැහැ. ඒක ඇහුණ වෙන්කටේෂ් හරිෂ්ව බය කරනවා තමන් කියන විදියට කරොත් ගෙදර යන්න පුළුවන්. එහෙම නැත්නම් මේ කේස් එකට හරිෂ්ව අහු කරලා හිරේ දානවා කියලා. ඒ නිසා හරිෂ්ට පොලිසිය කියන දේ කරන්න සිද්ධ වෙනවා. මලසිරුරත් අරගෙන පොලිස් නිලධාරීන් ටිකක් දුර යනකොට චෙක් පොයින්ට් එකක් තියෙනව දැකලා වෙනත් පාරකින් යන්න හැදුවත් චෙක් පෝස්ට් එකේ ඉන්න නිලධාරීන් වාහනේ දැකලා නතර කරනවා. ඒත් වාහනේ ඇතුලේ ඉන්නෙත් පොලිස් නිලධාරීන් නිසා කිසිම ප්‍රශ්නයක් නොවී යන්න මේ අයට පුළුවන් වෙනවා. මේ අතරේ හරිෂ් ෆෝන් එක ආන්සර් කරන්නෙත් නැති නිසා බයෙන් ඉන්න රේවතී දකිනවා ආමි එකේ ඉන්න නිලධාරියෙක් වගේ පෙනුම තියෙන කෙනෙක්. ඒ නිසා රේවතී පොඩි නෝට් එකක් ලියනවා සීට් එක යට තියෙන බෑග් එකේ ගන්ස් තියෙනවා කියලා. ඊට පස්සේ රේවතී ඒ නෝට් එක නිලධාරියගේ උකුලට දානවා. ඒ නෝට් එක බැලුවත් ඒ නිලධාරියා මුකුත්ම කරන්නේ නැහැ. ඊට පස්සේ මගදී නැග්ග මේ පුද්ගලයන් දෙන්න කැලෑ ප්‍රදේශයක් ළඟදී බස් එක නවත්ත ගන්න try කරනවා. ඒත් එතන හෝල්ට් එකක් නැහැ. ඉතින් මේ දෙන්න කොහොම හරි කන්ඩක්ටර්ට වැඩිපුර ගානකුත් දීලා මගින් බැහැලා යනවා. ඔන්න ඉතින් මලසිරුරත් අරගෙන රේල් පාර ළඟට ආව නිලධාරීන් හරිෂ්වත් යදාගෙන මලසිරුර රේල් පාර ළඟට අරන් ගියත් මේ අයට ට්‍රේන් එක මිස් වෙනවා. ඊළඟට මොකද කරන්න කියලා කල්පනා කරපු වෙන්කටේෂ් තීරණය කරනවා හරිෂ්ගේ වාහනේ පාවිච්චි කරලා මේ මරණය ඇක්සිඩන්ට් එකක් විදියට පෙන්වලා හරිෂ්ව ඇරෙස්ට් කරන්න. ඒත් හරිෂ් කැමති වෙන්නේ නැහැ කරපු නැති වැරැද්දකට හිරේ යන්න. ඒකට කේන්ති ගිය වෙන්කටේෂ් හරිෂ්ට පහර දෙන්න හදනකොට මහදේවප්පන් හරිෂ්ව බේරගන්නවා තමන් කොහොම හරි මේ වැඩේට හරිෂ්ව කැමති කරගන්නම් කියලා. හරිෂ්ට ඇහෙනවා වෙන්කටේෂ් ළඟ තියෙන තමන්ගේ ෆෝන් එකට රේවතී දිගටම කෝල් කරනවා කියලා. ඒ නිසා හරිෂ් මහදේවප්පන්ට කියනවා රේවතී ගැන. ඒ වගේම හරිෂ් වැඳ වැටෙනවා රේවතී මේ පළාත ගැන දන්නෙත් නැහැ. ඒ නිසා යන්න දෙන්න කියලා. මහදේවප්පන්ට තේරෙනවා හරිෂ් අහිංසක කෙනෙක් කියලා. ඒ නිසා මහදේවප්පන් කියනවා වෙන්කටේෂ් කියන දේ කරනකම් හරිෂ්ට යන්න දෙන එකක් නැහැ. ඒ නිසා දැනට මේ වැඩේ කරලා ඉඩක් ලැබුණ ගමන් පැන ගන්න කියනවා. මේ අතරේ රේවතී යන බස් එක අවසාන නැවතුමටත් එනවා. බස් එකෙන් බැහැපු රේවතී දකිනවා
බස් එකේදී දැක්ක හමුදා නිලධාරියත් පිටත් වුණා කියලා. රේවතී දිගින් දිගටම හරිෂ්ට කතා කරනවා. ඒත් ෆෝන් එක ඕෆ්. ඒ වෙලාවේ රේවතීට ඇහෙනවා තමන්ගේ වෙඩින් එකට යන එක ගැන කතා වෙන පිරිසක්. ඒ නිසා රේවතී ඉක්මනින් මිනිස්සු වැඩිය ගැවසෙන්නේ නැති තැනකට යනවා. ඔන්න ඉතින් හරිෂ් වෙන්කටේෂ්ගේ නියෝගයට අනුව මලසිරුර හප්පන්න සූදානම් වෙනවා. ඒත් හරිෂ් ඒකට බයයි. ඒ නිසා වෙන්කටේෂ් හරිෂ්ට ගන් එක පෙන්නනවා. ඊට පස්සේ මහදේවප්පන් කිව්ව විදියට පැනගන්න හිතාගෙන හරිෂ් මලසිරුර උඩින් වාහනේ අරන් යනවා. ඒ එක්කම වෙන්කටේෂ් හරිෂ්ට මාංචු දානවා. ඉතින් හරිෂ්ට හිතාගන්න බෑ තමන්ට මොකක්ද මේ වෙන්නේ කියලා. ඒ වෙලාවේ හරිෂ් දකිනවා වෙන්කටේෂ්ගේ ෆෝන් එක වාහනේ ඇතුලේ තියෙනවා. පොලිස් නිලධාරීන් කවුරුවත් පේන්න නැති නිසා හරිෂ් ඉක්මනින් රේවතීට කෝල් එකක් ගන්නවා. නම්බර් එක අඳුරන්නේ නැති නිසා රේවතී ටිකක් කල්පනා කරලා කෝල් එක ආන්සර් කරනවා. කතා කරන්නේ හරිෂ් කියලා දැනගත්ත රේවතී හොඳටම අඬනවා. හරිෂ් බොරුවට කියනවා තමන්ගේ වාහනේ ටයර් එකේ පැච් එකක් ගිහින් නිසා ඒක හදාගෙන ඉක්මනින් එනකන් ඉන්න කියලා. වෙන්කටේෂ් ආපහු එන බව දැකලා හරිෂ් ඉක්මනින් කෝල් එක කට් කරනවා. හරිෂ් කියනවා තමන්ට යන්න දෙන්න කියලා. ඒත් වෙන්කටේෂ් කියනවා ඉස්සෙල්ලා හැමෝම පොලිස් ස්ටේෂන් එකට දාලා ඉන්න කියලා. මේ වෙලාවේ රේවතී ආපු බස් එකේ ආව පුද්ගලයන් දෙන්නයි ආයුධ ජාවාරම් කල්ලියේ තව පුද්ගලයෙකුයි එක තැනකට එකතු වෙනවා. ඊට පස්සේ ටිකකින් ඒ ස්ථානෙට බයික් එකක් එනව දැකලා මේ තුන්දෙනා හැංගෙනවා. ඒ එන්නේ රේවතී ආව බස් එකේ හිටිය හමුදා නිලධාරියා. ඇත්තට මේ පුද්ගලයාත් ජාවාරම් කල්ලියේ පුද්ගලයෙක්. ඉතින් මෙන්න මේ සෙට් එක ගැන බුද්ධියංශයෙන් මේ වෙනකොට තොරතුරු හොයාගෙන තියෙනවා. මේ කල්ලිය ආයුධ අරන් ගිහින් මේ අයගේ ලොක්කා වීරා කියන පුද්ගලයට තමයි දෙන්නේ. ඒ පුද්ගලයා තමයි මේ අවියායුධ ජාවාරමේ මහමුලකරු. ඔන්න ඉතින් මේ කල්ලියේ ඉන්න රේවතී හිටිය ෂීට් එකට පස්සේ ෂීට් එකේ හිටිය කෙනාට රේවතී ගැන සැකයක් තියෙනවා. රේවතී මේ අය ගැන දැනගන්න නැති කියලා. එතකොට රේවතී නෝට් එකක් දීපු කෙනා කියනවා හැමෝම හිතුවේ තමන් ආමි එකේ කෙනෙක් කියලා. ඒත් රේවතීගේ හිතේ තමන් ගැන කැමැත්තක් ඇති වෙලා ලව් ලෙටර් එකක් දුන්න කියලා. අන්න ඒ නෝට් එක අරන් බලපු මේ අය දකිනවා රේවතී කියලා තියෙන්නේ ආයුධ අරන් ආපු එක ගැන කියලා. ඒක ඉංග්‍රීසි වලින් ලියපු නිසායි නෝට් එක ලැබුණු කෙනා වැරදියට තේරුම් අරන් තියෙන්නේ. රේවතී අන්තිම බස් හෝල්ට් එකෙන් බැස්ස කියලා රේවතී නෝට් එක දීපු පුද්ගලයා දැක්ක නිසා කල්ලිය දෙන්නෙක් යනවා රේවතීව මරන්න. මේ අතරේ හරිෂ් වෙන්කටේෂ්ගෙන් ෆෝන් එක ඉල්ලනවා කෝල් එකක් ගන්න. වෙන්කටේෂ් හරිෂ්ගේ ෆෝන් එක දෙන්න හදනකොටම වෙන්කටේෂ්ගේ ගෙදරින් වෙන්කටේෂ්ගේ ෆෝන් එකට කෝල් එකක් එනවා. ඒ කෝල් එකෙන් පස්සේ වෙන්කටේෂ් දකිනවා හරිෂ් ගත්ත කෝල් එක. ඉතින් හරිෂ් කාටද කතා කරේ කියලා ඇහුවම හරිෂ් මුකුත්ම කියන්නේ නැහැ. ඒ නිසා වෙන්කටේෂ් කියනවා වාහනේ නවත්තන්න කියලා. ඒත් හරිෂ් වාහනේ නවත්තන්නේ නැතුව යන නිසා වෙන්කටේෂ් ගන්න එක ගන්නවා. අන්න ඒකම හරිෂ් හිතලම වාහනේ ඇක්සිඩන්ට් කරනවා. ඊට පස්සේ හරිෂ් පොලිසියට අහු නොවි පැන ගන්නවා. ඔන්න ඊළඟට පෙන්නනවා ආයුධ ජාවාරමේ මහමොලකරු වීරව. වීර බලන් ඉන්නේ තමන්ගේ ගෝලයින් අරන් එන AK-47 ගන්ස් ටික අරගෙන ශ්‍රී ලංකාවට පැනගන්න. මේ අතරේ හරිෂ් පැනගත්ත නිසා පොලිස් නිලධාරීන් ආපහු පොලිස් ස්ටේෂන් එකට යනවා. හරිෂ්ව අල්ලගන්න අදහස වෙන්කටේෂ් තවම අතෑරලා නැහැ. ඒ වෙලාවේ මහදේවප්පන් කියනවා හරිෂ් බයට පැනලා යන්න ඇත්තේ. හරිෂ් ආදරය කරන කෙනා ගෙදරින් පැනලා ඇවිත් තියෙනවා. ඒක නිසායි හරිෂ් හදිසි බව කිව්වේ කියලා. වෙන්කටේෂ්ට දැනගන්න ඕන වෙනවා හරිෂ් තමන්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ඉන්න තැන ගැන කිව්වද කියලා. ඒත් මහදේවප්පන් ඒ ගැන දන්නේ නැහැ. ඔන්න ඉතින් රේවතී බහැපු බස් ස්ටෑන්ඩ් එකට ගිය ජාවාරම්කාරීන් දෙන්න රේවතීව හොයන්න පටන් ගන්නවා. ඒ වෙලාවේ රේවතී හරිෂ්ට කෝල් ගන්නවා. ඒත් ෆෝන් එක තවම ඕෆ්. ඒ එක්කම රේවතීට අයියා කෝල් කරනවා. ඉතින් රේවතී අයියාගේ කෝල් එක කට් කරලා හරිෂ්ගෙන් ආපු කෝල් එකේ නම්බර් එකට කතා කරනවා. ඒ වෙන්කටේෂ්ගේ නම්බර් එක. වෙන්කටේෂ් කෝල් එක ආන්සර් කරපු ගමන් හරිෂ් ගැන ඇහුව නිසා වෙන්කටේෂ් දැනගන්නවා ඒ කතා කරන්නේ හරිෂ්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් කියලා. මොකද හරිෂ් තමන්ගේ ෆෝන් එකකින් කෝල් එකක් ගන්න නැත්තේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ට වෙන්නේ නැති කියලා වෙන්කටේෂ් හිතනවා. වෙන්කටේෂ් කියනවා හරිෂ්ට පොඩි අනතුරක් වෙලා රජේ රෝහලකට අරන් ආවා. හරිෂ් ඇතුලේ ට්‍රීට්මන්ට් ගන්න නිසා ෆෝන් එක දෙන්න විදියක් නැහැ. ඒ නිසා රේවතීට එන්න කියනවා. ඒත් රේවතී එන්න දන්නේ නැති බව කියනවා. ඒ නිසා රේවතී ඉන්නේ කොහෙද කියලා අහලා තමන් රේවතීව ගන්න එන්නම් කියලා වෙන්කටේෂ් කියනවා. ඒත් රේවතී එකපාරම තමන් ඉන්න තැන කියන්නේ නැතුව හරිෂ්ට කතා කරන්න ඕන බව කියනවා. ඒත් වෙන්කටේෂ් කලින් කිව්ව දෙයමයි කියන්නේ. ඊට පස්සේ වෙන්කටේෂ් රේවතී ඉන්න ලොකේෂන් එක අහගෙන රේවතීව ගන්න එන්නම් කියලා
වෙන්කටේෂ් මහදේවප්පන්ව යවනවා රේවතීව එක්කන් එන්න කියලා. ඒ අතරේ රේවතීව හොයලා අන්තිමේදී ජාවාරම්කරුවන් දෙන්නට රේවතීව දකින්න ලැබෙනවා. ඊට පස්සේ මේ දෙන්න රේවතීව මරන්න එනවා. ඒත් ඒ වෙලාවෙම මහදේවප්පන් ආව නිසා රේවතී බේරෙනවා. රේවතී මහදේවප්පන් එක්ක යනව දැකලා ජාවාරම්කරුවන් දෙන්නත් ඒ දෙන්නව ෆලෝ කරනවා. ඔන්න ඉතින් පොලිසියෙන් බේරුණ හරිෂ් තමන්ගේ අතේ තියෙන මාංචුව රෙද්දකින් ඔතාගෙන පාරේදී හම්බුන ලොරියක නැගලා රේවතීව හොයාගෙන යන්න පිටත් වෙනවා. රේවතීව එක්කන් යන මහදේවප්පන් රේවතීගෙන් අහනවා රේවතී පොහොසත් පවුලක කෙනෙක් වගේ පේනවා. ඇයි හරිෂ් වගේ කෙනෙක්ව තෝරගෙන ගෙදරින් පැනලා ආවේ කියලා. රේවතී කියනවා තමන්ගේ පවුල් පරිසරයේදී පිරිමි කෙනාට තමයි මූලිකත්වය දීලා වැඩ කරන්නේ. ඒත් හරිෂ් තමන්ගේ ජීවිතේට ආවට පස්සේ හරිෂ් හැම දෙයකින්ම තමන්ට මූලිකත්වය දුන්නා. එතකොට හරිෂ් තමන්ට කොච්චර ආදරෙයිද කියලා තේරුණා. ඒ නිසා හරිෂ් එක්ක සතුටින් ඉන්න පුළුවන් කියලා තමන්ට විශ්වාස බව රේවතී කියනවා. ඉතින් මේ දෙන්න ටිකක් දුර යනකොට එකපාරම බයික් එක නතර වෙනවා. ඊට පස්සේ මහදේවප්පන් බයික් එක ස්ටාර්ට් කරන්න try කරනකොට මේ දෙන්නගේ පිටිපස්සෙන් ආව ජාවාරම්කාරීන් දෙන්න රේවතීව මරන්න එනවා. ඒ එක්කම ඈතින් ලොරියක් එනවා දැකලා මේ ජාවාරම්කාරීන් දෙන්න ලොරිය යනකන් ඉන්න තීරණය කරනවා. ඒ අතරතුර බයික් එක ස්ටාර්ට් කරගත්ත මහදේවප්පන් රේවතී එක්ක පිටත් වෙනවා. අන්නේ වෙලාවේ හරිෂ් යන ලොරිය මේ දෙන්නව පහු කරගෙන යනවා. ඒත් හරිෂ් රේවතීව දකින්නේ නැහැ. ඔන්න ඉතින් රේවතී ඉන්නව කියලා කියපු තැනට හරිෂ් යනවා. ඒත් රේවතී පේන්න නැති නිසා හරිෂ් ටිකක් බය වෙනවා. ඔන්න ඊට පස්සේ රේවතීව එක්කගෙන මහදේවප්පන් පොලිසියට යනවා. මෙතන මොකක්ද සිද්ධ වෙන්නේ කියලා රේවතීට හිතාගන්න බැරි වෙනවා. ඒ වගේම හරිෂ් පොලිසියේ නැති බවත් දැනගන්න ලැබෙනවා. හරිෂ් එනකන් වාඩි වෙලා ඉන්න කියලා රේවතීගේ ෆෝන් එක ගත්ත වෙන්කටේෂ් හරිෂ්ගෙන් කෝල් එකක් එනකම් බලන් ඉන්නවා. රේවතීගේ පස්සෙන් ආව ජාවාරම්කාරීන් දෙන්න හිතන්නේ රේවතී පොලිස් ස්ටේෂන් එකට ආවේ මේ ජාවාරම්කාරීන් ගැන කියන්න කියලා. ඒ නිසා මේ දෙන්න රේවතී එළියට එනකන් හැංගිලා ඉන්න තීරණය කරනවා. ඔන්න මේ වෙලාවේ හරිෂ් දකිනවා ෆෝන් බූත් එකක් තියෙනවා. ඒත් ඒකෙන් කෝල් ගන්න හරිෂ් ළඟ කාසි නැහැ. ඊට පස්සේ හරිෂ් එක පාරම දකිනවා ඒ ස්ථානයේ රැඳිලා තියෙන කාසියක්. අන්න ඒක අරගෙන හරිෂ් රේවතීගේ ෆෝන් එකට කෝල් එකක් ගන්නවා. රේවතී ඉක්මනින් කෝල් එක ආන්සර් කරලා කතා කරන්නේ හරිෂ් කියලා දැනගත්තට පස්සේ තමන් ඉන්නේ පොලිස් ස්ටේෂන් එකේ බව හරිෂ්ට කියනවා. රේවතීගෙන් ෆෝන් එක උදුරලා ගත්ත වෙන්කටේෂ් හරිෂ්ට ඇවිත් බාර වෙන්න කියනවා. වෙන්කටේෂ් ආවේගයෙන් කතා කරන නිසා මහදේවප්පන් ෆෝන් එක ඉල්ලගෙන හරිෂ් එක්ක කතා කරනවා. හරිෂ් මහදේවප්පන්ගෙන් ඉල්ලීමක් කරනවා රේවතීට කිසිම කරදරයක් වෙන්න දෙන්න එපා කියලා. ඉතින් මේ ප්‍රශ්නේ විසඳන්න නම් හරිෂ්ව ගෙන්න ගන්න වෙනවා. ඒ නිසා මහදේවප්පන් හරිෂ් ඉන්නේ කොහෙද කියලා අහගෙන තමන් හරිෂ්ව ගන්න එන්න බව කියනවා. ඔන්න ඊට පස්සේ වෙන්කටේෂ් මහදේවප්පන්ට කියනවා හරිෂ්ව එක්කගෙන එන්න තමන් රේවතීව එක්කගෙන එන්නම් කියලා. ඊට පස්සේ මහදේවප්පන් හරිෂ්ව එක්කගෙන එනවා. ඒ අතරේ රේවතීව අරගෙන වෙන්කටේෂ් පිටත් වෙනවා. ඒ වගේම රේවතීගේ පස්සෙන් ජාවාරම්කාරීන් දෙන්නත් එනවා. මේ හැමදේම වෙන අතරේ විනය කුමාර් කියන නිලධාරිය ප්‍රධානව STF එක ජාවාරම්කාරීන් අල්ලන මෙහෙයුම පටන් ගන්නවා. ඒකට මුලින්ම සාමාන්‍ය ජනතාවට ඇතුල් වෙන්න බැරි විදියට පාරවල් බ්ලොක් කරනවා. මේ ජාවාරම්කාරීන් පැනගන්න සූදානම් වෙන්නේ ඇම්බියුලන්ස් එකකින්. අන්නේ ඇම්බියුලන්ස් එකේ ඩ්‍රයිවර් විදියට විනය කුමාර් හමුදා නිලධාරීන්ව ජාවාරම් කල්ලියට යවලා තියෙනවා. ඔන්න ඊට පස්සේ හරිෂ් යනවා වෙන්කටේෂ් ඉන්න තැනට. අන්නේ ස්ථානයේම ආයුධ අරන් යන මුලින් පෙන්නුව ජාවාරම්කාරීන් 5 දෙනාගෙන් ඉතුරු 3 දෙනා වෙන්කටේෂ්ව දැකලා හැංගිලා බලන් ඉන්නවා. හරිෂ් ආපු ගමන්ම රේවතීව හොයනවා. ඒත් රේවතී පේන්නේ නැහැ. අන්නේ වෙලාවේ වෙන්කටේෂ් හරිෂ්ට හොඳටම පහර දෙනවා. වෙන්කටේෂ් කියනවා හරිෂ්ව අනිවාර්යයෙන්ම හිරේ යවනවා. රේවතීව ගණිකා නිවාසයකට යවනවා කියලා. අන්න ඒකට හරිෂ්ට කේන්ති ගිහින් වෙන්කටේෂ්ට ගහන්න හදනවා. ඒත් ගහලා ප්‍රශ්න විසඳන්න බැරි නිසා හරිෂ් වෙන්කටේෂ්ගෙන් ඉල්ලනවා තියෙන ප්‍රශ්නයක් තමන් එක්ක බේරගන්න. ඒ නිසා රේවතීව ආපහු ගෙදර යවන්න කියලා. ඒත් ඒක අහන්නේ නැතුව වෙන්කටේෂ් ආපහු හරිෂ්ට පහර දීලා වෙඩි තියන්න හදනවා. මහදේවප්පන් කොහොම හරි ඒක නවත්තනවා. හරිෂ් එක්ක කේන්තියෙන් ඉන්න වෙන්කටේෂ් කියනවා හරිෂ්ගේ අතින් ඇක්සිඩන්ට් එකක් වුණේ නැහැ කියලා ඔප්පු වෙනකන් හරිෂ්ව පොලිසිය බාරේ තියාගන්න. අන්නේ වෙලාවේ ජාවාරම්කාරීන් අතින් වුණ ශබ්දයක් නිසා වෙන්කටේෂ් කැලෑ ප්‍රදේශයේ සෝදිසි කරනකොට මේ ජාවාරම්කාරීන්ව දකින්න ලැබෙනවා. ඊට පස්සේ ජාවාරම්කාරීන් සහ වෙන්කටේෂ් අතරේ වෙඩි හුවමාරුවක් සිද්ධ වෙනවා. අන්න ඒ වෙලාවේ වෙන්කටේෂ්ට වෙඩි වදිනවා.
ඊට පස්සේ මේ ජාවාරම් කාරයින් ළඟ වෙඩි උණ්ඩ ඉවර වුණ නිසා වෙන්කටේශ්ව මරන්න වෙන්කටේෂ් ළඟට යනවා දැක්ක මහදේවප්පන් හරිෂ්ට කියනවා රේවතී ඉන්න තැන දන්නේ වෙන්කටේෂ් විතරයි ඒ නිසා වෙන්කටේශ්ව බේරගන්න කියලා. ඊට පස්සේ හරිෂ් මේ ජාවාරම් කාරයින්ට පහර දීලා වෙන්කටේශ්ව බේරගන්නවා. වෙන්කටේෂ්ගේ තත්ත්වය බරපතල නිසා හරිෂ් සහ මහදේවප්පන් ඇම්බියුලන්ස් එකක් ගෙන්නවගෙන වෙන්කටේශ්ව හොස්පිටල් එකට අරන් යන්න පිටත් වෙනවා. ඒ අතරේ ජාවාරම් කල්ලිය ලොක්කා තමන් බලාපොරොත්තු වුණ ආයුධ ටික තවම ලැබුණේ නැති වුණත් ප්ලෑන් කරගත්ත වෙලාවට ඇම්බියුලන්ස් එකෙන් යන්න පිටත් වෙනවා. අන්න ඒ ගැන මේ ස්ථානයේ ඔත්තු බලමින් හිටිය නිලධාරියා විනය කුමාර්ව දැනුවත් කරනවා. ඔන්න ඉතින් වෙන්කටේශ්ව අරන් යන අතරමඟදී පාරේ ගල් වගයක් දාලා බ්ලොක් කරලා කියලා දැක්ක හරිෂ් ඒ ගල් අයින් කරනකොට එතන ඩියුටි හිටිය ආමි ඔෆිසර් කෙනෙක් හරිෂ් කරන දේ නතර කරන්න හදලා එතනින් එහා යන්න එපා කියනවා මෙහෙයුමක් දියත් කරලා තියෙන නිසා. ඒත් මේ නිලධාරියා හරිෂ්ගේ අතේ තිබුණ මාංචුව දැකලා හරිෂ් ගැන සැකයක් හිතෙනවා. ඒත් වෙන්කටේශ්ව ඉක්මනින් අරන් යන්න ඕන නිසා හරිෂ් ඒ නිලධාරියව තල්ලු කරලා ඇම්බියුලන්ස් එකත් අරගෙන ඉක්මනින් පිටත් වෙනවා. ඔන්න ඉතින් විනය කුමාර්ට අතරමඟ ඉන්න නිලධාරීන්ගෙන් දැනගන්න ලැබෙනවා ඇම්බියුලන්ස් එක අදාළ ලොකේෂන්ස් පාස් කරා කියලා. ඒ එක්කම ජාවාරම්කරුවන් මරන්න තීරණය කරපු ස්ථානෙට හරිෂ් යන ඇම්බියුලන්ස් එක එනවා. පාරේ ලොරියක් හරස් කරලා තියෙන නිසා හරිෂ්ට ඉස්සරහට යන්න විදියක් නැහැ. මේ ඇම්බියුලන්ස් එක ඈත ඉඳන් පරීක්ෂා කරපු විනය කුමාර් දකිනවා මේක ජාවාරම්කරුවන් යන ඇම්බියුලන්ස් එක නෙවෙයි කියලා. ඒ නිසා විනය කුමාර් නිලධාරීන්ට දැනුම් දෙනවා මේ ඇම්බියුලන්ස් එක යවුව ගමන් ආයෙමත් පාර බ්ලොක් කරන්න කියලා. ඔන්න ඊට පස්සේ පාර ක්ලියර් වුණත් හරිෂ්ට ඇම්බියුලන්ස් එක ස්ටාර්ට් කරගන්න බැරි වෙනවා. ඒ අතරේ විනය කුමාර්ට දැනගන්න ලැබෙනවා ජාවාරම් කරුවන් එන ඇම්බියුලන්ස් එක කිට්ටුවම එනවා කියලා. අද වීරව මිස් වුණොත් ආයෙ අල්ලගන්න වෙන්නේ නැති බවත් ඒක හැම කෙනෙක්ටම ඉදිරියේදී ප්‍රශ්නයක් වෙන බවත් මේ නිලධාරීන් දන්නවා. ඒ නිසා විනය කුමාර්ගේ සහායක නිලධාරියා විනය කුමාර්ට කියනවා ඇම්බියුලන්ස් දෙකටම වෙඩි තියමු කියලා. ඒ ගැන කල්පනා කරපු විනය කුමාර් අකමැත්තෙන් වුණත් ඒ දෙයට කැමති වෙලා නිලධාරීන්ට සූදානමින් ඉන්න කියලා අණ දෙනවා. අන්න ඒ එක්කම හරිෂ්ට පුළුවන් වෙනවා ඇම්බියුලන්ස් එක ස්ටාර්ට් කරගන්න. ඊට පස්සේ හරිෂ් එතනින් යනවත් එක්කම නිලධාරීන් ඉක්මනින් ආපහු පාර බ්ලොක් කරනවා. ඔන්න ඉතින් විනය කුමාර් බලාපොරොත්තු වුණ විදියට වීරයන ඇම්බියුලන්ස් එක අදාළ ස්ථානෙට එනවා. ඒ එක්කම ඩ්‍රයිවර්ස්ලා විදියට ආව හමුදා නිලධාරීන් පැන ගන්නවා. ඉතින් විනය කුමාර් වීරට දැනුම් දෙනවා බාර වෙන්න කියලා. ඒත් ඒක අහන්නේ නැතුව වීරගේ කල්ලියෙන් හමුදා නිලධාරියෙක්ට වෙඩි තියනවා. ඊට පස්සේ විනය කුමාර්ගේ අනදීම අනුව වීරා ඇතුළු කල්ලියට වෙඩි තියලා මරලා දානවා. ඔන්න මේ අතරේ හරිෂ් සහ මහදේවප්පන් ඉක්මනින් වෙන්කටේශ්ව හොස්පිටල් එකට එක්කන් එනවා. වෙන්කටේශ්ව හොස්පිටල් එකට අරන් ආව බව වෙන්කටේෂ්ගේ ගෙදරටත් දැනුම් දුන්නට පස්සේ මහදේවප්පන්ගේ අතට වෙන්කටේෂ්ගේ ඇඳුම් ටික නර්ස් දෙනවා. ඒ ඇඳුම් එක්ක තිබුණ මාංචුවල යතුරුගත්ත මහදේවප්පන් හරිෂ්ගේ මාංචු ගලවනවා. ඔන්න ඊට පස්සේ වෙන්කටේෂ්ගේ පවුලේ අය හොස්පිටල් එකට එනවා. ඒ එක්කම මහදේවප්පන් යම්කිසි දෙයක් දැකලා හරිෂ්ට කතා කරනවා. ඉතින් වෙන්කටේෂ්ගේ පවුලේ අයත් එක්ක රේවතිත් ඇවිත් තියෙනවා. ඒ කියන්නේ වෙන්කටේෂ් රේවතීව එක්කන් ගිහින් තමන්ගේ ගෙදර නතර කරලා තියෙනවා. ඔන්න ඊට පස්සේ හරිෂ්ට රේවතීව මුණ ගැහෙනවා. අන්න ඒ වෙලාවේ හොස්පිටල් එකට එනවා රේවතීගේ අයියා. මහදේවප්පන්ට දැනගන්න ලැබෙනවා පොලිසිය තිබ්බ රේවතීගේ ෆෝන් එකට ෂන්මුගම් කෝල් කරලා රේවතී ඉන්න තැන ඇහුවම පොලිසියේ හිටිය නිලධාරියෙක් හොස්පිටල් එකේ ඇඩ්‍රස් එක දීලා තියෙනවා. මොකද රේවතීව අන්තිමට එක්කන් ආවේ වෙන්කටේෂ් නිසා මේ නිලධාරිය හිතලා තියෙනවා රේවතිත් හොස්පිටල් එකේ ඇති කියලා. ඉතින් ෂන්මුගම් කේන්තියෙන් මේ දෙන්න දිහා බලන් ඉන්නව දැකලා රේවතී ෂන්මුගම්ගෙන් ඉල්ලනවා තමන්වත් හරිෂ්වත් අතාරින්න කියලා. අයියා කියනවා පොඩි කාලේ ඉඳන් කුමාරිකාවක් වගේ බලාගෙනත් පවුලේ අයව විශ්වාස නොකර හරිෂ්ව තෝරගෙන ඇවිත් පාරට වැටුණු දවසක ආදරේ මොකක්ද කියලා තේරෙවි කියලා. අන්න ඒ වෙලාවේ රේවතීව බඳින්න හිටිය කෙනා කේන්තියෙන් ඇවිත් රේවතී ඉන්න පැත්තට කඩුවක් විසි කරනවා. ඒ වෙලාවේ හැමෝම කලබල වෙනවා. ඔන්න මාස කීපයකට පස්සේ අපිට පෙන්නනවා හරිෂ් ඩ්‍රයිවිං ස්කූල් එකක් පටන්ගෙන තියෙනවා කියලා. ඒ වගේම හරිෂ් සහ රේවතී කසාද බැඳලා ගොඩක් සතුටින් ඉන්නවා. ඒත් හරිෂ්ගේ එක අතක් දැන් නැහැ. එදා රේවතී බඳින්න හිටිය පුද්ගලයා රේවතීගේ පැත්තට කඩුවක් විසි කරපු වෙලාවේ හරිෂ් රේවතීව බේරගන්න ගිහින් තමයි අත කැපිලා තියෙන්නේ. ඒ වගේම මේ දෙන්නව බලන්න මහදේවප්පන් නිතරම වගේ එනවා.
ඉතින් මේ දවසෙත් මහදේවප්පන් හරිෂ්ගේ ගෙදරට ආවම හරිෂ්ට දැනගන්න ලැබෙනවා වෙන්කටේෂ්ට වෙනත් පළාතක ට්‍රාන්ස්ෆර් එකක් ලැබිලා ගිහින් කියලා. අන්න ඒ වෙලාවේ මහදේවප්පන්ට කෝල් එකක් එනවා. ඒ කතා කරන්නේ රේවතීගේ අයියා. ඉතින් මහදේවප්පන් අහනවා ෂන්මුගම් රේවතීව බලන්න එන්නේ නැද්ද කියලා. තමන් නංගිට තෝරපු කෙනා නංගිව මරන්න හැදුවා. ඒත් නංගි තෝරගත්ත කෙනා නංගිව බේරගත්තා. ඒ නිසා ෂන්මුගම්ට නංගිටත් හරිෂ්ටත් මුහුණ දෙන්න බෑ කියලා කියනවා. එතකොට මහදේවප්පන් කියනවා ඒක අමතක කරලා ඒ දෙන්න සතුටින් ජීවත් වෙන විදිය බලන්න එන්න කියලා. ඔන්න ඉතින් ওই විදියට තමයි මේ මූවි එක ඉවර වෙන්නේ. අපේ මේ වීඩියෝ එක බලලා ලයික් එකක් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඔයාලට බලන්න තවත් වීඩියෝ එකක් අරගෙන මම ආපහු එන්නම්. එතකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.